Hi guys, ඔන්න ඉතින් ෂෙලොයට් සෝනි YouTube channel එකට ඔයගොල්ලන් අද සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ළමයි ක්‍රිස්මස් කාලෙට ගොඩක් අය බලන්න යන තැනක් තමයි කොළඹ කියන්නේ. ඉතින් අපිත් ගියා OGF එකේ තිබ්බ නත්තල් ගහ බලන්න. ෂෙඩ් එකෙන් තෙලුත් ගහගෙන ගමන යන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් අපේ ගායකටිය ෆයර් වෙන ගමන් තමයි ඉතින්. තව ඉස්සරහට ඔය වගේ නෙමෙයි. තව කෝලම් ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කැස්බෑව කලලයිට් එකේ තමයි නැවතිලා ඉන්නේ. ඉතින් අපිත් එක්කම මේ ගමන ඕගොල්ලොත් යන්කෝ. නකෝ ඉතින් අපේ කට්ටියට ඔය විනාඩි 5වත් නිකන් ඉන්න බෑ. ඒ තරම් දඟ සෙට් එකක් අපිත් එක්ක ගියේ. හුලම් බැහැගෙන යන වෙලා තවජුටකින් බලන්නකො හුලන් ගහගෙන අප් වෙලා එන විදිය. කියව කතා කරනවා. මට නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මම ගෙදර චූටි එක්කලානේ. ඉතින් මම පැත්තකට වෙලා ඉඳියා. ඉතින් බෙල්ලන්විල රජමහා විහාරය. බෙල්ලන්නට රජමහා විහාරයත් පාස් කරගෙන අපි මේ යන ගමන් තමයි ඉන්නේ. තව නම් චුට්ට දුරයි. ඔයගොල්ලෝ විඳියත් නම් අපි කරපු කෝලම් ගොඩාරියක් ඉස්සරහට තියෙනවා. අපිත් එක්කම රැඳිලා ඉඳියත් ඒ ටිකත් බලා ගන්න පුළුවන්.
පැය ගාණක් පොලිමේ බලන් ඉඳලා ඔන්න ඉතින් OGF එක ඇතුළට ගියා. බලන්නකො ඇත්ත කෝච්චියක් එනවට වඩා කට්ටිය වට වෙලා බලන් ඉන්නවා මේ සෙල්ලම් කෝච්චිය නක. ඒකේ වටයක් යනවා කියන්නේ ඉතින් දැන් අපි ගෙදරන වෙලාවත් ටිකෙන් ටික ලං වෙනවා. GF එකේ ලයිට්ස් උත් ඔෆ් කරලා ඔන්න අපි දැන් OGF එකෙන් එළියට එන්න තමයි හදන්නේ. OGF එකෙන් එළියට එනකොට වෙලාව ඕනනම් නැති 11:00 විතර. ඉතින් අපි ගෝල් ෆෙන්ස් එක පැත්තට ගියා. මේකේ පොඩි කානිවල් එකකුත් තිබුණා. ඒකෙත් වටයක් ඇවිදලා චුට්ටක් ඒවත් බලලා අපි යන්න ඉතින් එන්න ආවා. එන ගමන් මායි අක්කයි එක්ක එකතු වෙලා කර කර ආපු චූටි කෝලම් ටික තමයි ඉතින්. ඔය ඉතින් ලස්සනයි කියලා හිතාගෙන වැනි වැනි ඉන රිලා පැටියෙ තමයි.
කැෆේ සෙට් එකකට ඉතින් බිම හරි කමන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න තියනවා නා. ඔයාලා දන්නවද මම මේ කොහෙද යන්න හදන්නේ කියලා? මම නම් මේ තැනට යන්නේ ෆස්ට් ටයිම්. ඒකයි මම ඔයගොල්ලොත් එක්කත් මේ තැන යන්න ෂෙයා කරගන්න හිතුවේ. ඉල්ලමයි. අද ඔයගොල්ලොත් එක්ක මම කොළඹ පෝට් සිටි එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉතින් පෝට් සිටි එක ඇතුළට එනකොටම වයිඩ් රෝඩ් එකක් එක්ක ඕපන් ස්පේස් ෆ්‍රෙෂ් සී බ්‍රීස් එකක් ෆීල් වෙනවා. මේ ප්ලේස් එක ගැන අපිට මෙහෙම කියන්න පුළුවන්. මොඩර්න් සිටි වයිබ් එකක් එක්ක ඕපන් සී විව් එක කම්බයින් වෙච්ච ශ්‍රී ලංකාවේ තියෙන යුනික් ප්ලේස් එකක් කියලා මේක අපිට ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් ඉතින්. උඩ කොළඹ එකෙන් ටිකක් වේ වෙලා රිලැක්ස් වෙන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් තමයි කොළඹ පෝට් සිටි කියන්නේ. මේ ඉතින් චුට්ටක් අපි ඉස්සරහට බලාගෙන යනකොට පෝට් සිටි කියන ප්ලේස් එක මට රිමයින්ඩ් කරන්නේ ශ්‍රී ලංකා සෝලි චේන්ජ් වෙනවා කියන එක. නැචරල් එක ඩිස්ට්‍රොයි නොකර ඩෙවලොප්මන්ට් එකත් බැලන්ස් කරගන්න පුළුවන් කියලා හෝප් එකක් දෙන ප්ලේස් එකක් තමයි පෝට් සිටි කියන්නේ. දෙකින් ඉතින් එන්ඩ්ලස් සී විව් එකද අනිත් පැත්තෙන් ඉතින් මොඩර්න් සිටි ලයිෆ් ස්කයිලයින් එකක් දෙපැත්තෙන්ම පේනවා. ඊවෙනින් ටයිම් එකට නම් මෙතන හරිම ස්පෙෂල් වයිබ් එකක් තමයි තියෙන්නේ ඉතින්. මෙතන ඉතින් සන්සෙට් වෙද්දී ස්කයි එක ඔරේන්ජ් පින්ක් කලර්ස් වල චේන්ජ් වෙනවා. කන්සෙප්ට් කරන්න නම් ඉතින් සුපිරි ප්ලේස් එකක් මේක. ඊවෙනින් ටයිම් එකට සුපිරි වයිබ් එකක් තියෙන මෙතන මේ ස්පෙෂල් ප්ලේස් එකක්. ඉතින් ළමයි වෝක් එකක් දාන්න නම් මෙතන ෂෝක් ප්ලේස් එක. මේ ප්ලේස් එකේ ඕපන් ස්පේස් ඒරියා එකක් එක්ක ක්ලීන් එන්වයරන්මන්ට් එකක් තමයි ඉතින් තියෙන්නේ. ඔයාලත් ඉතින් කොළඹ පෝට් සිටි එක විසිට් කරන්න ප්ලෑන් කරන් තියෙනවා නම් ඊවිනින් ටයිම් එක තමයි බෙස්ට්. සිටි ලයිට් ස්ලෝලි ඔන් වෙද්දී නයිට් වයිබ් එකත් හරිම සිනමැටික් ඉතින්. ඊවිනින් ටයිම් එකේදී වගේ නෙමෙයි. නයිට් ටයිම් එකේදී කම්ප්ලීට් වෙනස් වෙනම වයිබ් එකක් තමයි පෝට් සිටි එකේ තියෙන්නේ මේ ටයිම් එකට. අපි පෝට් සිටි එක ඇතුළේ ගත්ත වීඩියෝස් ෆොටෝස් තමයි ඉතින් උතන තියෙන්නේ. මං දැන් මේ සෝලි වෝක් එකක් කරගෙන රට යන ගමන් තමයි ඉතින් මේ ඉන්නේ. ඉතින් ළමයි මන් දන්න තරමින් ගොඩක් කට්ටිය හවස් වරුවට එනවා මෙතන චූටි වෝක් එකක් දාලා නිදහසේ ඉඳලා යන්න. විනින් ටයිම් එකට ඉතින් පෝට් සිටි එකේ ක්‍රවුඩ් එක චුට්ටක් වැඩි. පෝට් සිටි එකට කට්ටිය ගොඩාක් එන්නේ ඊවිනින් ටයිම් එකට තමයි. ඒ ටයිම් එකට සන්ටෙස් කරන්න වෝක් එකක් දාන්න නම් මෙතන ෂෝප් ප්ලේස් එක. කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා එයාලගේ වීඩියෝ ගන්න තමයි ඒ ටයිම් එකට ගොඩාක් එන්නේ. මේක ඉතින් ට්‍රැඩිෂනල් බීච් එකක් නෙමෙයි. අර්බන් ලයිෆ් ස්ටයිල් එකට මැච් වෙන සීසයිඩ් එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ආස නම් මෙතනට ඇවිල්ලාම තමයි බලන්න ඕනේ ඉතින්. Gala gitu. Aspen monat.
ළමයි. අදට වලොග් ඉවරයි. මේ වගේ ලස්සන වලොග් බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න. ඉතින් ඒකට කරන්න තියෙන අපේ subscribe කරලා තියාගන්න එක තමයි. අපේ subscribe කරලා තියාගන්න ඉතින් ළමයි. bye.